ගරු එරංග වීරරත්න නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා. ස්තුති ගරු මූලාධනාසුර මන්ත්‍රතුමනි. අද මුළු ලෝකෙම ගත්තාම ඩිජිටල් කරණය අතින් සීග්‍රයෙන් ඉදිරියට යමින් තියෙනවා. අපි ගත්තාම රාජ්‍ය ඩිජිටල් කරණය, ඒ වගේම බැංකු පද්ධතිවල ගෙවීම් කිරීම සහ පුද්ගලික සෞඛ්‍ය දත්ත, ඩිජිටල් හැඳුනුම්පත, ඊ-පාස්පෝර්ට් සහ සංනිවේදන තොරතුරු වගේ ශේෂ්ත්‍ර සියල්ලක්ම වාගේ දැන් ඩිජිටල් කරණයෙන් ඉතාමත් ඉදිරියට එමින් තියෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය. මොකද අප පුද්ගලයන්ගේ සියලුම තොරතුරු, ඔවුන්ගේ තියෙන දැන හැඳුම්කම්, නෑදෑකම් සියලුම වගේ දේවල් තොරතුරු මේ සමාජ මාධ්‍යයේ තියෙනවා. අනිත් එක තමයි AI වගේ තාක්ෂණ වලින් ඇවිල්ලා මේ කරන ඇජන්ටික් AI ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ තමන්ට පුළුවන් තමන් වගේ තමන්ගේ හැසිරීම, තමන්ගේ දැනුම, ඒ වගේ දේවල් යොදලිවලා තමාගේ කාර්යයන් මේ පාසු කරගන්න තමන්ටම අවශ්‍ය ඒජන්ට් කෙනෙක් හදාගන්න පුළුවන් මේ AI වගේ තාක්ෂණ පාවිච්චි කළා. මේ අනුව බලනකොට අද ඩිජිටල් කරණය අපේ පුද්ගලික ජීවිතයට ඉතාමත් ලං වෙලා තියෙනවා. ඒ අනුව අපේ පුද්ගලික ජීවිතයේ තියෙන සෑහෙන පුද්ගලික දත්ත අපේ මේ ඩිජිටල් පද්ධති හරහා තියෙනවා. ඉතින් මේ වගේ ඩිජිටල් කරණයක් වෙනකොට ඒ දත්වල ආරක්ෂාව කියන එක අතිශයම බැරෑරුම් කාර්යයක් සහ අතිශයම අවශ්‍යම කාර්යයක්. මොකද ඒ දත්ත පද්ධතිය හරියට ආරක්ෂිත නැත්තම් සහ ඒ දත්ත පද්ධතිය වලින් ලබා ගන්න දත්ත ඒ ගත්ත කාරණයට අමතරව වෙනත් අපි අවසර නොදීපු කාරණා සඳහා පාවිච්චි වෙනවා නම් ඒකෙන් අපේ තියෙන පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන්. ඒ සඳහා දත්ත ආරක්ෂාව සඳහා සයිබර් අවකාශයේ දත්ත ආරක්ෂාවට සයිබර් සිකියුරිටි බිල් කියලා සයිබර් ආරක්ෂණ පනතක් ගේන්න අපි කටයුතු කරමින් තියෙනවා. අපි දන්නවා සයිබර් ආරක්ෂණාව කියන එක පුද්ගලික දත්තවලට පමණක් නෙමෙයි, ජාතික ආරක්ෂාවටත් දැන් අතිශයම වැදගත්. ඒ අනුව අපි ජාතික ආරක්ෂාවත් රැකෙන විදියට අපේ ආරක්ෂක අමාත්‍යාංශයත් එක්කත් ඒ වගේම පුද්ගලික සහ සිවිල් සයිබර් ආරක්ෂක කටයුතු කරන්න සිවිල් අංශයේ සයිබර් ආරක්ෂණ පනතකුත් ගේන්න අපි කටයුතු කරමින් තියෙනවා. ඒ පනත් හරහා අපිට පුළුවන් වෙයි අපේ රටේ තියෙන මේ සයිබර් අවකාශයේ තියෙන දත්ත පද්ධතිවල තියෙන ආරක්ෂාව මීට වඩා බැරෑරුම් ලෙස තර කරන්න, ඒ වගේම ඒවා ඉතාමත් ආරක්ෂක පද්ධති බවට පත් කරන්නත්, ඒ ආරක්ෂාවට තර්ජන වෙන යම්කිසි දෙයක් වෙනවා නම් ඒකට කලින්ම ඒවා සොයා ගන්නත්, ඒ වගේම ඒවට විසඳුම් ගේන්නත් අපිට හැකියාව ලැබෙනවා. අනිත් එක තමයි අපේ දත්ත ලබා ගැනීම සහ ඒවා පරිහරණය කරන්න තියෙන වැඩපිළිවෙල. ඒ කියන්නේ අපි ඕනම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් කරන දත්ත එකතු කිරීමක් කරනවා නම් ඒකතු කිරීම කරන්න ඕන ඒ පුද්ගලයාගේ අවසරය ඇතුව. ඒ වගේම ඒ පුද්ගලයා අවසර දීපු කාණයට පමණයි ඒ දත්ත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හරියට මේ ක්‍රියාවලිය වෙනවද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම දත්ත ආරක්ෂණ පනතක් අවශ්‍යයි, නීතියක් අවශ්‍යයි. ඒකට තමයි මේ අද කතා කරන මේ නීතිය අපි ගෙනෙන්නේ. එතකොට ඒකෙදි Data Protection Act එක හරහා අපි මේ පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය සංශෝධන කීපයක් තමයි අද අපි මේ කතා බහට ලක් කරන්නේ. ඒ හරහා අපිට පුළුවන් වෙයි ඒ පනත ක්‍රියාත්මක කරලා බලාත්මක කරලා මේ රටේ වෙන දත්ත හරහා වෙන ඒ සියලුම අවදානම්කාරයන් වල තත්ත්ව මගහැරලා ඉවරලා ඒව ආරක්ෂා කරගන්න අපිට හැකියාව ලැබේ. එතකොට අපි දන්නවා අපේ රජය ගත්තාම දත්ත ලබා ගන්න වැඩපිළිවෙල ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාමත් අපි අපේ ජාතික හැඳුනුම්පතට ගන්න පුළුවන්, ඒ පාස්පෝර්ට් එකට ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ උපැන්න සහතිකයේ ඇතුළු ඒ වගේ ගන්න විශාල පද්ධති ප්‍රමාණයක දත්ත එක එක තැන්වල විසිරීලා තියෙනවා. මේ දත්ත පද්ධති එකිනෙකට සම්බන්ධ නැහැ. ඒ නිසා අපි දන්නවා අපේ එකම පුද්ගලයාගේ දත්ත
ආයතන ගණනාවක් විසින් ඒ සීලම දත්ත නැවත ගැනීමක් තියෙනවා. ඉතින් මේ අපි දත්ත ආරක්ෂාව කරා යන ගමනේදී මේ වගේ දත්ත තැනින් තැන විසිරලා තියෙන විදිය ඉතාමත් සුබ කටයුත්තක් නෙවෙයි. මොකද අපිට මේවා ආරක්ෂා කරන්න නම් මේවා හරියට ආරක්ෂිතව තියෙන්න ඕන. ඒවා හරියට ආරක්ෂිත දත්ත පද්ධති ගබඩාවල තියෙන්න ඕන. ඒ වගේම ඒවයි තියෙන ආරක්ෂාව ගැන හරි සහතිකයක් තියෙන්න ඕන. ඉතින් මේක අපේ පද්ධති විශාල ප්‍රමාණයක් එක්ක අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙන වැඩක් නෙමෙයි. ඒක හන්දා අපි මේවා ඔක්කොම එකට සම්බන්ධ වෙච්ච. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගන්නවා නම් අපේ පුද්ගලයෙකුගේ ජෛමිතික දත්ත ඒ දත්ත පද්ධති ගණනාවකින් ගන්නේ නැතුව අපි බලන්න ඕන ඒක ජෛමිතික දත්ත ගන්න ජාතික හැඳුනුම්පත වගේ ඩිජිටල් හැඳුනුම්පත වගේ තැනකින් අරගෙන අනිත් තියෙන සිස්ටම්ස් ඒ ජාතික හැඳුනුම්පත හරහා ඒ කරන ගනුදෙනුව කරා කරන වැඩකට යන්න අවශ්‍යයි. මොකද අපි දන්නවා අපේ පාස්පෝර්ට් එක ගන්න ගියාම අපි ජෛමිතික දත්ත දෙනවා. ඒ වගේම අපි account එකක් බැංකු account එකක් open කරන්න ගියත් අපිට ඒක දෙන්න වෙනවා. ඊට පස්සේ අපි EPF ETF ඒ වගේ දේවල් වලට ඉඩමක් විකුණන්න ගියාමත් අපි ඇඟිලි සලකුණු වගේ දේවල් දෙනවා. ඉතින් මේ හැමතැනම තියෙන එක අපේ මේ කරන ඩිජිටල් කරන වැඩ පිළිවෙලට බාධාවක්. ඒක හන්දා තමයි අපි මේ national data exchange එකක් වගේ පද්ධතියක් හරාගෙන ඇල්ලිවෙලා මේ ජාතික සැලැස්මක් අනුව ඩිජිටල්කරණය කරන්න මේ රජය මැදිහත් වෙලා තියෙන්නේ මේ data protection දත්ත ආරක්ෂණයට අපි වැදගත්කමක් දෙන හන්දා. ඒ වගේම තමයි මේ දත්ත පරිහරණය කරනකොට අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ දත්ත පාවිච්චි පරිහරණය කරන්නේ ඒ අදාළ කාලයට විතරයි කියන එක. සහ ඒ වගේම මේ දත්ත ලබා ගැනීමේදී අවශ්‍ය අවම දත්ත ප්‍රමාණය ලබා ගන්නවා කියන එක. මොකද අපි දන්නවා දැන් සමහර සේවාවන් තියෙන පුළුවන් ඒ සේවාව ලබා ගන්න ගියාම අත්‍යවශ්‍ය දත්ත වලට අමතරව විශාල දත්ත ප්‍රමාණයක් රැස් කරන සේවාවන්. නමුත් ඒක දත්ත ආරක්ෂණ පනත අනුව නම් ඒක කරන එක වැරදි. මොකද ඒ යම්කිසි ආයතනයක් දත්ත ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න ඕන ඒ අවශ්‍ය සේවාව ලබා දෙන්න අවශ්‍ය අවම දත්ත ප්‍රමාණය විතරයි. ඉතින් ඒ වගේ කාරණා මේ මීට ඉස්සෙල්ලා හරියට බලාත්මක කරන්න ඒවා හරියට ක්‍රියාත්මක කරන්න පනතක් තිබ්බේ නැහැ, නීතියක් තිබ්බේ නැහැ. ඒ නීතිය තමයි මේ අපි ගෙනල්ලා තියෙන්නේ මේ දත්ත ආරක්ෂණ පනත එක්ක. ඉතින් අපේ රටේ පුද්ගලයෙක් මීට පෙර මේ දත්ත ඔවුන් දෙන දත්ත පාවිච්චි කරලා යම්කිසි ආයතනයක් මොකක් හරි වැරදි ක්‍රියාවක් කරෝතින් ඒකට ගන්න පුළුවන් හැකියාව ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් හරි පැහැදිලි ක්‍රියාමාර්ගයක් තිබුණේ නැහැ. ඔවුන්ට පොලිසියට ගිහිල්ලා උත්සාහ කරන්න පුළුවන් ඔවුන්ගේ තියෙන අගතිය කියලිවලා ඒකට සහනයක් ලබා ගන්න. එහෙම නැත්නම් ICT එකට හරිය TRC එකට වගේ ආයතනවලට ඇවිල්ලා කියන්න පුළුවන්. නමුත් ඒකට හරියටම අවශ්‍ය නීති රාමුවක් තිබුණේ නැහැ සහ ඒකට ක්‍රියාත්මක වෙන කිසිම අධිකාරියක් තිබුණේ නැහැ. ඒක හන්ද තමයි මේ දත්ත ආරක්ෂණ පනතත් එක්ක මේ දත්ත ආරක්ෂක අධිකාරිය එන්නේ. මොකද ඒ අධිකාරියේ ප්‍රධාන කාර්යය වෙන්නේ පුද්ගලයන්ගේ දත්ත වල ආරක්ෂාව තහවුරු කරන එක. එතකොට ඒ වගේ කරනකොට මොකක් හරි අගතියක් වෙලා තියෙනවා නම් කිසියම් පුද්ගලයෙකුට දැන් තියෙනවා අධිකාරියක් ඔහුට හෝ ඇයට ගිහිල්ලා ඒ ගැන කම්ප්ලේන්ට් කරන්න. එහෙම කරලා ඒ එතනදී ඇත්තටම අගතියක් වෙලා තියෙනවා කියලා හරියට ඒක තහවුරු වුණොත් ඒ අධිකාරියට පුළුවන් ඒ වෙලා තියෙන වැරද්ද නිවැරදි කරන්න හරි එහෙම නැත්නම් ඔවුන්ට දඩුවම් දීලා යම්කිසි කම්පන්සේෂන් එකක් ඒ අගතියටපත් පාර්ශවයට ලබා දෙන්න පුළුවන්. නමුත් ඒ අගතියටපත් පාර්ශවය ඒකටත් මේ ගැන සැහැමීමටපත් වෙන්නේ නැත්නම් ඔහුට ඔහයට පුළුවන් මේ පනත හරහා උසාවියට ගිහිල්ලා නඩු පවරලි වෙලා ඊට අවශ්‍ය වන්දියක් ලබා ගන්න හරි ඒ කරන කටයුත්ත කරන්නත් මේ පනතේ අවකාශය තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ රටේ දත්ත එකතු කරන ගොඩක් ආයතන මීට ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා සමහර වෙලාවට data breach වෙලා තියෙනවා. දත්ත කාන්දු වෙලා තියෙනවා. ඒ කාන්දු වෙච්ච වෙන අවස්ථාවල අපි ගොඩක් වෙලාවට එම කාන්දුවක් වෙලා තියෙනවා කියලා දැනගන්නෙත් ඇත්තටම මේ සෝෂල් මීඩියා හරි එහෙම නැත්නම් කටින් කට යන පුවත් වලින් විතරයි.
ඒකට හරිම නීති මාර්ගයක් තිබුණේ නැහැ මේ ආයතන වලට අනිවාර්යයෙන් මේක යම්කිසි ආයතනයකට දන්වන්න ඕන කියන එක. ඒක ඉතාමත් බැලෑරුම් මේ ආරක්ෂණ මේ ප්‍රශ්නයක්. මොකද මේ දත්ත කියන එක මොකක් හරි කාන්දුවක් වෙලා තියෙනවා කියනවා නම් ඒක රජයේ ආයතනයක් අනිවාර්යෙන් දැනගන්න ඕන. මොකද ඒකෙන් වෙන්න පුළුවන් ඩැමේජ් එක අඩු කරන්න හරි එහෙම නැත්නම් ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න හරි තව ආයතනයක් ඩිරෙක්ට් කරන්න පුළුවන් මේ රජයේ ආයතනයකට තමයි. ඉතින් එහෙමනම් මේ පනතෙන් අපි විශේෂයෙන් කියලා තියෙනවා පැය 72ක් ඇතුළත ඒ වගේ බ්‍රීච් එකක් වුණොත් අනිවාර්යයෙන්ම මේ දත්ත ආරක්ෂණ අධිකාරියට දන්වන්න ඕන. ඒ දත්ත ආරක්ෂණ අධිකාරිය ඒක දැන්වුව වහාම ඒ ගැන සොයා බලා ඒකට ගත යුතු ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වෙලා තියෙන මේ දත්ත කත්පාදු කාන්දුව ඉතාමත් බරපතල නම් අනිවාර්යයෙන්ම ඒකෙන් අගතියටපත් පාර්ශවවලටත් දැන්වීම අවශ්‍යයි. ඒක සංගවන්නේ නැතුව. මේක ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා මේ රටේ ඒ වගේ ප්‍රැක්ටිස් එකක් තිබුණේ නැහැ. නමුත් හුඟක් රටවල් වල අනිවාර්යයෙන්ම මේ දත්ත ඒ වගේ බ්‍රීච් එකක් තියෙනවා නම් ඒක දැන්වීම කරන්න අවශ්‍යයි. අනිත් එක තමයි අපි දන්නවා අපේ ව්‍යවස්ථාවෙම නිදහස අපේට නිදහස ලබා දීලා තියෙනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න ඒ වගේම භාෂා පාවිච්චි කරන්න නිදහස් දීලා තිනවා. ඉතින් ඒකෙන් වෙන ඒ තියෙන පුද්ගලික නිදහසද මේකෙන් ආරක්ෂා වෙන විදිහට යම් කිසි විදියකින් මේ data protection authority එක හරහා වෙන නීති ක්‍රියාත්මක කිරීමක් හරහා යම් කිසි පුද්ගලයෙකුගේ ඒ තියෙන නිදහසට අභියෝගයක් වුණොත් ඒ ගැන ඒකට විරුද්ධව අභියෝග කිරීමේ නිදහසත් මේ අපි ගේන සංශෝධනවල ඇතුළත්. ඒ අනුව පුළුවන් ඕනම කෙනෙකුට තමන්ගේ තියෙන නිදහසට ඒක බාධාවක් කියලා තියෙනවා කියනවා නම් ඒක ගැන අභියෝග කළා තමන්ට ඒ කරන කාර්යය කරගෙන යන්නත් මේකේ අවකාශය තියෙනවා. ඉතින් මේ රාජ්‍ය දිජකරණය කියන එක අතරම හරියට කරන්න නම් ජනතාව ගරුණීය ජාමතිතුමනි ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි. හොඳයි කොහොමද? ජනතාවගේ විශ්වාසය ඉතාමත් වැදගත්. මොකද ඩිජිටල් ID එක, e-driving license එක, e-motoring, e-lands, digital payments, ඒ වගේම e-invoicing වගේ ගොඩක් රාජ්‍ය කරන වැඩ කටයුතු ඩිජිටල් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනතාව ඒ ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන. ජනතාව ගැනට ඒ ගැන පූර්ණ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන ඒ කටයුතු කරනකොට. ඒ වගේම තමයි ඒ කරන කටයුතු වලදී ජනතාවගේ දත්ත රජය විසින් හරි ක්‍රමානුකූලව ගබඩා කරනවා කියන එක ඒ වගේම ඒක ඒ කාර්යයට සඳහා පමණක් පාවිච්චි කරනවා කියන එක සහ ඒ සියලු දෙයක්ම අපි සහතික කරන්න ඕන ජනතාවට. ඉතින් මේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ඇත්තටම ඒ කියන ආරක්ෂණ කටයුතු වලටත් ඒ ජනතාවගේ විශ්වාසය ඇති කරන්නත් ඉවහල් වෙනවා. අනික මේ පනත හරියටම අපි ක්‍රියාත්මක කරනවා නම් කොයිම වෙලාවකවත් අපේ කියන නිර්මාණශීලීත්වය හෝ නවෝත්පාදනය කියන දේවල් වලට අපේ මේක බාධාවක් නොවිය යුතුයි. අපි දන්නවා දැන් ඒ වගේ තාක්ෂණ ගත්තාම ඒ තාක්ෂණ වලින් අපිට රටට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ වගේ තාක්ෂණයක් පාවිච්චි යොදාගෙන තියෙනවා ඉතාමත් අඩුවෙන්. ඒ අය තාක්ෂණය පාවිච්චි කරනවා නම් පුද්ගලික data process කරන්න අපිට හැකියාව තියෙන්න ඕන ඒ කියන platforms වල. එතකොට ඒ අවකාශය තියාගන්න අපිට ඒ අය වගේ තාක්ෂණ පාවිච්චි කරන්න සහ ඒ අය තාක්ෂණය හරහා අපේ පුද්ගලික දත්ත process කරනවා නම් ඒවා අනන්‍යතාවය පුද්ගල අනන්‍යතාවය සරිලන ඒ කියන පැරාමීටර් සයින් කරලි වෙලා process කරන්න හැකියාවත් මේ අපේ මේ පනත් සංශෝධනයේ අපි ලබා දීලා තියෙනවා. මොකද ඒ නවෝත්පාදනය සහ ඩිජිටලීකරණය කිරීමේදී ඒ තාක්ෂණය අත්‍යවශ්‍ය වෙනවා අපේ මේ රාජ්‍ය කටයුතු කඩ්නම් කරන්න සහ පුද්ගලයන්ට හරි ඩිජිටලීකරණය හරහා රාජ්‍ය සේවාව ඉතාමත් හොඳින් ගෙනියන්න. අපි දන්නවා මේ පනත ජුනි මාසේ ඒ පනත හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ ඔබතුමාගේ කාලය අවසానයි. අධිකාරියේ
අවශ්‍ය තප්පරයක් දෙන්න. අධිකාරයට අවශ්‍ය ඒ කාර්ය මණ්ඩලය ස්ථාපිත කරලි වෙලා මේ පනතේ ඒ කියන පූර්ණ කාර්ය සඳහා අපේ මේ අධිකාරය සූදානම් කරනවා. ඒ හරහා අපි මාස 6ක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ කියන දැනුවත් කිරීම කරලා රාජ්‍ය සහ පෞද්ගලික අංශය කියන දෙකොට්ටාශනම මේ දැනුවත් කිරීම කරලා මේ පනත ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න. ඉන් අනතුරුව අපේ ඒ විෂය භාර ඇමතිතුමාට පුළුවන් ගැසට් එකක් මාර්ගයෙන් මේක බලාත්මක කරන්න. බොහොම ස්තුතියි.